සංගාගෙන් සුපිරි ශතකයක්. ලකුණු 6කින්ම තරගය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ටේබල් එකෙත් එක කරයි. අවුරුදු 47ක් වුණත් පහරවල් තාම තරුණයි. එංගලන්තය හමුවේ විශිෂ්ට ජයක්. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාමගත් ක්‍රීඩකීන්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේදී පැවැත්වෙන ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරගාවලියේ එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයකින් කඩුළු 9කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම සමත් වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර් පළමුවෙන්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුළු 5ක් දෙවි ලකුණු 146ක් රැස් කළා. ඒ අනුව ලකුණු 147ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා මාස්ටර් කණ්ඩායම පන්දුවාර 12යි පන්දු 5ක් අවසානයේදී කඩුළු 1ක් පමණක් දෙවි ලකුණු 150ක් රැස් කරගැනීමේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා. එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක කුමාර සංගක්කාර පන්දු 47කදී නොදවී ලකුණු 106ක් රැස් කර ගැනීමට සමත් වුණා. අසේල ගුණරත්න පන්දු 12කට මුහුණ දෙමින් නොදවී ලකුණු 22ක් රැස් කිරීමටද සමත් වුණා. වයස අවුරුදු 47ක් වන සංගාගේ ඒ ක්‍රීඩා විලාසය නම් තවමත් තරුණ බවයි ක්‍රීඩාලෝලීන් නම් පවසන්නේ. ඉතින් අපිට නැවතත් අපේ ක්‍රිකට් බලන්න ලැබීම ගැන ඔයාලට සංග ගැන හිතන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න.